ඉතින් කොහොමද ඔයගොල්ලන්ට ගොඩ කාලෙකට පස්සේ උනාද වීඩියෝ එකක් අරගෙන එනවා. හෙට මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඉතින් ඒකට මං හිතුවා එයාට සර්ප්‍රයිස් ගිෆ්ට් ටිකක් දෙන්න ඕනේ ආසම විදිහේ. එයාට මේ දවස්වල උවමනා වෙලා තියෙන දේවල් ටිකක් දෙන්න ඕනේ කියලා. ඉතින් මං ඔයගොල්ලන්ට ඒ ගිෆ්ට් ටික මේ පැකේජින් කරන විදිහ වීඩියෝ එකේ පෙන්නන්නේ නැහැ. මොකද එයාගේ මූණේ රියැක්ෂන් එක ඒ ගිෆ්ට් මොනවාද කියලා මම ඒ වෙලාවට පෙන්නන්නම්. ඉතින් මම දැන් හදන්නේ මේ ගිෆ්ට් ටික පැකේජින් වලට දාලා ලස්සනට අසුර ගන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මම මේ රෙකෝඩ් කරන්නේ මැයි 21 තමයි හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තියෙන්නේ. ඉතින් එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. මේ බලන්න ළමයි මම මේ බොක්ස් එක දැන් අලව ගන්න ගමන් ඉන්නේ gift එක පැක් කරන්න. මම ගත්තේ ගෙදරට මේ ෆෝන් එක ගෙනාපු ඒ බොක්ස් එක තමයි ගත්තේ. මේකට පොඩි බඩුවක් දාන්න මට තියෙනවා. ඒ නිසා. ඉතින් මේ බලන්නකො මෙයත් එක පුළුවන් ද කියලා වැඩක් කරගන්න. මේ බලන්න ඔක්කොම ටික ඇදලා දාලා තියෙන්නේ දැන්. මෙයා මට මේක අලව ගන්න දෙන්නේ නැහැ. මෙතෙන්ට ඇවිල්ලා ඔක්කොම ටික අදිනවා. ඉතින් මෙයාව පොඩ්ඩක් සෙටල් කරලා තමයි ඉතිරි ටික කරන්න වෙන්නේ අම්මට නේද? නේද? ඔන්න. සුදු පුතා. සුදු පුතා. ඉතින් හරි මං මේකේ ඉතුරු වැඩ ටිකත් ඔයගලන්ට පෙන්නන්නම්. මෙයාව පොඩ්ඩක් සෙටල් කරලා. අන්න බලන්න කිටින් තාත්තගේ gift එක හදන්න කියලා හදපු box එක අපේ බබා කරලා තියෙන වැඩේ. එයා ඒක අරගෙන ඒකට එයාගේ සපත්තුයි මේසුයි ඔක්කොම ටික දාන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ හොලගෙඩියා. අන්න guys box එක හදලා ඉවරයි. මේ තියෙන box එක. මේකේ පොඩි අවුලක් තියෙනවා. මේක මෙතනින් පහලටම කරපුවාම ආයි මේක ගලවන්න බෑ. මොනවාද? කොළ මේවා අපි අලවලා තියෙන නිසා ගානට ෆික්ස් වෙලා හිටිනවා මේ බොක්ස් එක. ඒ නිසා හොඳට ෆිට වෙනවා. එහෙම වුණාම ආයි මේක ගලව ගන්න වෙන නිසා මම හිතුවා මේ ගානින් බොක්ස් එක වහලා නතර කරන්න. එතකොට එහෙම තියෙන නිසා අපේ ගෙදර පොඩ්ඩක් වැඩ පේනවනේ. අපේ පොඩි මෑන්ස්ගේ වැඩ. අපේ ගෙදර පොඩි බාස් මොකද මේවා කරලා තියෙන්නේ? බබා මොකද්ද මේ කරේ? තියෙන තැන හරියන්නේ නැහනේ. ඉතින් කොහොමද හැමෝටම මගේ හස්බන්ඩ්ට මම බර්ත්ඩේ ගිෆ්ට් එක හදිස්සියෙම ගත්ත නිසා මේ වෙලාවේදී මෙතනදී කේක් එක කපන්න ඉටි පන්දම්වත් මුකුත් තිබුණ නැහැ. ඉතින් අපි පුළුවන් විදියට මම මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක සැමරුවා. ඉතින් එහෙම තමයි නේද අපිට පුළුවන් පුංචිම දෙයකින් හරි අපි ආදරය කරන අයව සතුටු කරන එක තමයි වැදගත් වෙන්නේ කියලා තමයි මම නම් හිතන්නේ. මගේ මේ ෆෝන් එකේ කොච්චර වීඩියෝ රෙකෝඩ් කරත් ක්වොලිටි වෙන්නේ නැහැ. ඉතින් ඒකට මට සමා වෙන්න හැමෝම සමහර තැන්වලදී ක්ලියර් කරගන්න වීඩියෝස් අමාරු වෙන නිසා. කඩලා බලන්න.
සුවඳ හොඳයිද දන්නේ අරලා ගාලා බලන්න. කැමතිද ඔයා? මේක ඔය මගේ ඉట్లా සුවඳ. යatti. ඕකේ නම් මම සුවඳ දන්නේ. ඒ පින්ක් ආකේඩ් එකේ කෙල්ල කිව්වා ඕක තමයි ගොඩක් සෙල් වෙන්නේ කියලා. මේකේ බෙරි. ඔව් ගොඩක් තිබ්බා ඕකේ චොක්ලට් ෆ්ලේවර් එක තිබ්බා. බෙරි ස්පෙෂල්. දාන්න තමයි. පොත් කාඩ්ද? හිමීට අරින්න බැයි. සැංකු. මේ මාළු පුතන්ගේ පිට තමයි. එයා කන්නේ.